කෙල්ලෙක් වෙලා ඉන්න එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ. ඔබ හිතපන් උඹට එකපාර දේවල් 100ක් විතර හිතන්න වෙනවා. ඔබ කෙල්ලෙකින් අහපන් මොකෝ අවුල? ඇයි බුම්මගෙන ඉන්නේ? මං කිව්වනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා නෙවෙයි. ඇයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ? ඔයා හිතන්නේ මම මහතයි කියලාද? මට මාර මහන්සියනේ. මට බර්ගර් කන්න ඕන. අපි කොහේ හරි යමුද? දැන් ඔබ මේ කතා ඔක්කොම එකින් එක විශ්ලේෂණය කරලා තේරුම් ගන්න කලින් බලනවා මම මෙච්චර වියදම් කරලා නේල්ස් හදාගෙන ඇවිල්ලා ඉන්නවා තමුසර ගාණක්වත් නැහැ බූරුවා. මචං පොඩ්ඩක් ඉන්න මම තාම තේරුම් ගන්න ගමන් ඉන්නේ. කෙල්ලන්ට උපදේශ වැඩක් නැහැ. උඹට තියෙන්නේ වාඩි වෙලා එයා කියන ඔක්කොටම ඔළුව වනන්න විතරයි. ඔබ හිතපන් උඹට ඩයලොග් කස්ටමර් කෙයා කියන නිකන් ජොබ් එක හම්බුණා වගේ. ඔව් මිස්. බැන්නත් කට වහගෙන ඔළුව වනන එක විතරයි උඹට කරන්න පුළුවන් එකම දේ. උඹට සුපීරියර් ලොජිකල් පොයින්ට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. වැඩක් නැහැ. උඹ හිතනවාද උඹ ඒක කිව්වම දිනයි කියලා? මං කතා කරන ගමන් ඉන්නේ මැදින් පයින් එපා. මම තාම කියලා ඉවර නෑනේ. උඹ කොච්චර කරත් උඹට දිනන්න නම් බෑ. හැබැයි උඹට කෙල්ලව දන ගස්සන්න පුළුවන්. ඒත් ඉතින් ඒ වෙලාවටත් බලේ තියෙන්නේ කෙල්ලගේ ඇතේ. බලය විතරක් නෙමෙයි උඹේ මුළු අනාගතේම තියෙන්නේ කෙල්ලගේ ඇතේ. Saka punta to the moon.